සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අදාළව එයාලගේ මේ දවස්වල විවෘත වෙලා තියෙන ඩිපියුටි ජෙනරල් මැනේජර් ඔපරේෂන් හෙවත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙයුම් රැකියා තනතුරට අදාළ රැකියා පුරප්පාඩුව ගැන තමයි මේ වීඩියෝ එකෙන් අද ඔයාලට කියන්නේ. පුරප්පාඩුව පවතින දිස්ත්‍රික්කය තමයි කොළඹ දිස්ත්‍රික්කය. මෙම රැකියා පුරප්පාඩුව සඳහා අයදුම් කිරීමේදී බාහිර අයදුම්කරුවන් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් පරිසර විද්‍යාව හෝ ධීවර හා සාගර විද්‍යාව හෝ සමුද්‍රීය සම්පත් කළමනාකරණය හෝ වෙරළ හා සමුද්‍රීය සම්පත් කළමනාකරණය හෝ පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය හෝ ව්‍යවහාරික විද්‍යාව හෝ ජීව විද්‍යාව හෝ සත්ව විද්‍යාව සහ ධීවර කටයුතු හෝ ජෛව තාක්ෂණය හෝ ජලජ සම්පත් තාක්ෂණය හෝ රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව යන විශේෂ ක්ෂේත්‍රයකින් උපාධියක් ලබා තිබීමත් සමග පරිසර විද්‍යාව හෝ ධීවර හා සාගර විද්‍යාව හෝ සමුද්‍රීය සම්පත් කළමනාකරණය හෝ වෙරළ සහ සමුද්‍රීය සම්පත් කළමනාකරණය හෝ පරිසර සංරක්ෂණය හා කළමනාකරණය හෝ ව්‍යවහාරික විද්‍යාව හෝ ජීව විද්‍යාව හෝ සත්ව විද්‍යාව සහ ධීවර කටයුතු හෝ ජෛව තාක්ෂණය හෝ ජලජ සම්පත් තාක්ෂණය හෝ රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව යන විශේෂ ක්ෂේත්‍රයකින් පශ්චාත් උපාධියක් හෙවත් මාස්ටර්ස් උපාධියක් ලබා තියෙන්න ඕනේ. සහ රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක කළමනාකාර මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර 15ක පළපුරුද්දක් ලබා තියෙන්න ඕනේ. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා අයදුම් කිරීමේදී ඉහත මා සඳහන් කළ බාහිර අයදුම්කරුවන් සඳහා වූ පළවෙනි හෝ දෙවෙනි සුදුසුකම් සපුරා තියෙන්න ඕනේ. සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සේවා ගණයෙහි තනතුරක අවම වශයෙන් වසර 2ක අදාළ විශේෂ ක්ෂේත්‍රයේහි සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මේ රැකියා පුරප්පාඩුව සඳහා අයදුම් කිරීමේදී වයස අවුරුදු 35ට නොඅඩු සහ වයස අවුරුදු 55ට නොවැඩි විය යුතුය. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව බලපාන්නේ නැහැ. ඊට අමතරව පොදු සුදුසුකම් වශයෙන් සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම විශිෂ්ට චරිතයකිනුත් යුක්ත වෙන්න ඕනේ. ඉතින් මේ රැකියා පුරප්පාඩුව සඳහා ඔබත් සුදුසුකම්ලත් අපේක්ෂකයෙක් නම් ජනවාරි මාස 2 වෙනිදාට හෝ ඊට පෙර ලැබෙන පරිදි දැම්ම අයදුම් කරන්න. ඒ වගේම මේ රැකියා පුරප්පාඩුව සඳහා අයදුම් කිරීමට අදාළ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා දැන්ම findy.lk වෙබ්සයිට් එකේ jobs category එකට විසිට් කරන්න. මේ වගේ තවත් රැකියා පුරප්පාඩු හෝ රැකියා බඳවා ගැනීම ගැන දැනගන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.